කොහොමද ළමයි සාදරයෙන් පිළිගන්නවා අද YouTube channel එකට. අද මම කතා කරන්න ඉන්නේ driving license ගැන. අද මම කතා කරනවා ලංකාවේ driving license එක ගැන. ඊට පස්සේ මම කතා කරනවා මේ license එකෙන් ඕගොල්ලන්ට හම්බෙන benefit මොනවද කියලා. ඊට පස්සේ මම කතා කරනවා කොහොමද ලංකාවේ license එක use කරලා New Zealand license එකට apply කරන්න කියලා. ඊට පස්සේ කතා කරනවා New Zealand license එකෙන් ඕගොල්ලන්ට තියෙන benefit මොනවද කියලා. මුලින්ම කතා කරලා බලමු ලංකාවේ license එකෙන් ඕගොල්ලන්ට හම්බෙන benefits මොනවද කියලා. ඔයාලා ලංකාවේ license එක අරගෙන යනවා නම් මේ වෙනකොට තියෙන rule එක තමයි ඕගොල්ලන්ට මාස 18ක් ලංකාවේ license එක use කරලා New Zealand ඇතුලේ වාහනයක් කෙලවන්න පුළුවන්. කලින් තිබ්බේ මාස 12යි. හැබැයි අලුත් rule එකේ හැටියට ඕගොල්ලන්ට මාස 18ක් වාහනයක් drive කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ කාරණයක්. මොකද ගොඩක් වෙලාවට ආපු ගමන් ඕගොල්ලන්ට license එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක හින්දා ඕගොල්ලන්ට පොඩි chance එකක් තියෙනවා. ටික දවසක් New Zealand ඇතුලේ කිසි කරදරයක් නැතුව තමන්ගේ ලංකාවේ license එක පාවිච්චි කරලා වාහනයක් කෙලවන්න. ලංකාව වගේම New Zealand වල drive කරන්න තියෙන පාරේ වම් පැත්තෙන් හින්දා ගොඩක් වෙලාවට ලොකු issue එකක් වෙන එකක් නැහැ. ලංකාවේ drive කරලා පුරුදු නම් New Zealand ඇවිල්ලා drive කරන්න. ඒකත් ලොකු advantage එකක්. දැන් කතා කරලා බලමු කොහොමද ලංකාවේ license එකෙන් ඕගොල්ලෝ New Zealand license එකට යන්නේ කියලා. Unfortunately අපේ ලංකාවේ license එක එකපාරටම New Zealand full license එකට convert කරන්න බෑ. ඒගොල්ලෝගේ direct convert කරන list එකේ ලංකාව නැති හින්දා. හැබැයි ඔයාලට ලංකාවේ full license එකක් තියෙනවා නම් ඔයාලට ලොකු chance එකක් තියෙනවා. ඔයාගේ New Zealand license එක step එකක් විතර මග ඇරලා මැද ඉඳලා ඔයාගේ New Zealand full license එකට apply කරන්න. දැන් අපි කතා කරලා බලමු කොහොමද ඔයා ලංකාවේ license එක use කරලා New Zealand වල full license එකට apply කරන්න කියලා. ඔයාට New Zealand වල තියෙනවා license issue කරන company දෙකක්. AA එක හරි එහෙම නැත්නම් VTNZ එක හරි. ඔයාට කරන්න තියෙන ඔයාගේ full license එක අරන් ගිහිල්ලා identity එක proof කරන්න ඔයාගේ passport එක අරන් ගිහිල්ලා එතනදී ඔයගොල්ලන්ට theory test එකක් කරන්න වෙනවා. New Zealand road code ගැන. ඔයාලා ඒක කරයින් පස්සේ ඔයගොල්ලන්ට restricted license එකක් හම්බ වෙනවා. ඔයාට restricted license එක හම්බුනායින් පස්සේ ඔයාට පුළුවන් New Zealand ඇතුලේ legally drive කරන්න. හැබැයි ඒකෙදි ගොඩක් වෙලාවට ඔයාට conditions තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අනිවාර්යෙන් drive කරන්න ඕන supervision එකක් යටතේ. ඒ කියන්නේ ඔයා drive කරන්න ඕන කවුරු හරි New Zealand full license එකක් තියෙන කෙනෙක්. ඒ license එක අවුරුදු 2කට වඩා වැඩි වෙන්නත් ඕන. ඔන්නේ condition එකට අමතරව සමහර වෙලාවට තවත් සමහර condition තියෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම condition ඔයාගේ license එකේ පිටිපස්සේ mention කරලා තියෙනවා. ඔයාට ඒ condition follow කරලා තමයි restricted license එක ඇතුළේදී drive කරන්න වෙන්නේ. restricted license එක ටික කාලයක් හිටියන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වගේ full license එකට apply කරන්න. full license එක ගන්න නම් ඔයා practical test එකක් කරන්න ඕන. ඔයා test එක pass වුණාන් පස්සේ ඔයාට New Zealand full license එක ගන්න පුළුවන්. restricted license එකෙත් ඔයා අවුරුද්දක් විතර ඉන්න ඕන. ඉඳලා තමයි ඔයගොල්ලන්ට පුළුවන් full license එකට apply කරන්න. හැබැයි ඔයාට තියෙනවා තව course එකක් defensive driving course කියලා. ඔයා ඒ course එක කළායින් පස්සේ ඔයාට New Zealand full license එක immediately හම්බ වෙනවා. New Zealand full license එක ගන්න එකේ වාසිය තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට New Zealand license එක ID එකක් විදිහට use කරන්න පුළුවන් ගොඩක් තැන්වල. උදාහරණයක් විදිහට ඔයා restaurant එකකට යනවා නම් club එකකට යනවා නම් එතනින් ගියන් පස්සේ ඔයා liquor shop එකකට එහෙමත් නැත්නම් ඔයාගේ age එක proof කරන්න ඔය වගේ ගොඩක් තැන්වලදී ඔයාට New Zealand driving license එක ID card එකක් විදිහට use කරන්න පුළුවන්. ඒක ලොකු advantage එකක්. නැත්නම් ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ passport එක හරි වෙන documents ඔයාට අරගෙන යන්න වෙනවා හැමතැනම යන්න ගියාම. ඊට අමතරව ඔයාට job opportunities වලටත් මේක ලොකු උදව්වක් වෙනවා. මොකද New Zealand ඇතුලේ සමහර companies ඒගොල්ලෝගේ company vehicles drive කරන්න දෙනවා. එතකොට ඒගොල්ලෝ require කරනවා ඔයාට New Zealand full license එකක් තියෙන්න ඕන කියලා. ඒක හින්දා job එකකට apply කරන්නත් බලාගෙන ඉන්නවා නම් New Zealand ඇවිල්ලා full license එක ඉක්මනට ගන්න එක ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාට තව opportunity එකක් තියෙනවා ඉක්මනට job එකක් හොයාගන්න. ඊට පස්සේ තියෙන opportunity එක තමයි ඔයාට කිසි කරදරයක් නැතුව පාරේ drive කරන්න පුළුවන්. එතකොට ඔයාට supervision එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාට conditions නැහැ. එතකොට fully කිසි කරදරයක් නැතුව New Zealand road එකක ඔයාට ඕන තැනක ඕන වෙලාවක වාහනේ drive කරන්න පුළුවන්. දැන් ඔය කිව්වේ convert කරගන්න විදිය කොහොමද ලංකාවේ license එක use කරලා New Zealand license එකට. ඒකදී අපි ඔයා එක step එකක් miss කරනවා. ඒ කාරණේ දැන් මම කිව්වා. හැබැයි ඔයා ලංකාවේ license එකක් නැතුව New Zealand ඇවිල්ලා license එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මුල ඉඳලම ඔයාගේ license එකට apply කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට learner license එක ගන්න වෙනවා. ඊට පස්සේ ඔයාට restricted license එක ගන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාට full license එකට යන්න වෙන්නේ. මේ step තුනේ තියෙන අවාසිය තමයි මේකට යන කාලය සහ මුදල. ගොඩක් වෙලාවට ඔයාට අර stage 3ට පොඩි කාලයක් ඉන්න වෙනවා. ඔයා learner license එකේදී කිව්වත් වගේ ඔයාගේ theory test එක කරන්න ඕනේ. ඊට පස්සේ මාස 6ක් ඉඳලා තමයි ඔයාට apply කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ restricted license එකට. ඔයා restricted license එකෙත් ඔයා අවුරුද්දක් drive කළායින් පස්සේ තමයි ඔයාට apply කරන්න පුළුවන් full license එකට. හැබැයි ඔයාට ඊට කලින් ගන්න ඕන confident නම් ඔයාට පුළුවන් නම් defensive driving course එක කරලා ඔයාට පුළුවන් අවුරුද්දකට කලින් ඔයාගේ full license එක ගන්න. ওই විදිහට තමයි මේ license දෙකේ වැඩ වෙන්නේ.
ඉතින් ඔයගොල්ලෝ නිව්සීලන්තේ බලාගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ ලයිසන් එක දැනට හදාගෙන නැත්නම් පුළුවන් නම් ඉක්මනට ලයිසන් එක හදාගෙන ඉන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට නිව්සීලන්ත ඇවිල්ලා ලයිසන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔන්නේ විදිහට තමයි ලංකාවේ ලයිසන් එක ඔයගොල්ලන්ට මොන විදිහටද උදව් වෙන්නේ නිව්සීලන්ත ඇතුලේ. ඊට අමතරව කොහොමද ලංකාවේ ලයිසන් එකෙන් නිව්සීලන්ත ලයිසන් එක ඇප්ලයි කරන්න සහ නිව්සීලන්ත ලයිසන් එක මොන විදිහටද ඔයගොල්ලන්ට උදව් වෙන්නේ කියලා නිව්සීලන්ත ඇතුලේ ඔයා ජීවත් වෙනවා නම් ලයික් කරන්න මේ වීඩියෝ එක කැමති වුණා නම් ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ඔයා දන්න කවුරු හරි ඉන්නව නම් නිව්සීලන්ත එන්න බලාගෙන ඉන්න. මොකද ගොඩක් වෙලාවට නිව්සීලන්ත වල තියෙන දේවල් සහ නිව්සීලන්ත එන්න කලින් ඔයගොල්ලෝ මොන වගේ දේවල්ද කරගෙන ඉන්න ඕන කියලා මම වීඩියෝ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හින්දා subscribe කරලා තියාගෙන ඉන්න. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් හැමෝටම ආයිබෝන් ගිහින් එන්න.